ඔයා මේ සම්බන්ධ වෙලානේ රිසර්ච් වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක. මේ වීඩියෝ සීරීස් එකෙන් අපි කතා කරනවා කොහොමද හරියට රිසර්ච් එකක් කරන්නේ. ඔයගොල්ලෝ ගොඩාක් දෙනා රිසර්ච් එකක් කරනකොට කරන වැරදි මොනවද? එතකොට මේ රිසර්ච් එක හරියට, ඒ කියන්නේ අවසානයේ ඔයාගේ රිසර්ච් එක සක්සස්ෆුල් රිසර්ච් එකක් කරගන්න ඔයා කොහොමද වැඩ කරන්න ඕන කියන දේ තමයි අපි මේ සීරීස් එකේ සම්පූර්ණ වීඩියෝස් සෙට් එකකින් ගේන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මුලින්ම ඔයගොල්ලොන්ට රිසර්ච් එකක් කරනකොට ඕන වෙන දේ තමයි ටොපික් එකක්. එතකොට මේ ටොපික් එක සිලෙක්ට් කරගන්න එක තමයි ඊටාම වැදගත් වෙන්නේ. ඇයි මේක මෙච්චර වැදගත් කියන දේ ගැන අපි කතා කරමු. අංක එක තමයි ඔයාගේ සම්පූර්ණ එන්ටයර් රිසර්ච් එකම පටන් ගන්න ඔයාගේ ටොපික් සිලෙක්ෂන් එකත් එක්ක. මොකද ඒක තමයි ඔයාගේ ෆවුන්ඩේෂන් එක වෙන්නේ සම්පූර්ණ එන්ටයර් රිසර්ච් ජර්නි එකේ. ඊට පස්සේ ඔයාට හොඳ ටොපික් එකක් සිලෙක්ට් කරගත්තොත් ඒක ඔයාට ලේසියෙන් ඒ රිසර්ච් එක කරගෙන යන්න පුළුවන් එකක්. ඔයාට කැමැත්තෙන් ඒ දේ කරගෙන යන්න පුළුවන්. එතකොට ඒ ඔයා තෝරගන්න රිසර්ච් ටොපික් එකමත් තමයි පදනම් වෙන්නේ ඔයා කොච්චර දුරට මේක සක්සස් කරගන්නවද නැද්ද කියන කාරණේ. ඒ වගේමයි සමහර වෙලාවට සමහර රිසර්ච් ටොපික්ස් තියෙනවා ඒවා අපිට අවුරුද්දක් ගොඩක් වෙලාවට යුනිවර්සිටිස් වල අවුරුද්දක් කාලයක් තමයි අපිට දෙන්නේ රිසර්ච් එක ඉවර කරන්න. එතකොට මේ අවුරුද්දක් කාලයක් තුල අපිට ඉවර කරගන්න බැරි රිසර්ච් ටොපික් එකක් නම් ඔයා සිලෙක්ට් කරගන්න. ස්කෝප් එක ගොඩක් වැඩි නම් අන්න එතනදිත් ඔයාගේ රිසර්ච් එක ෆේල් වෙන්න තියෙන හැකියාව වැඩි. එතකොට ඔයා දැනගන්න ඕනේ අවුරුද්දක ස්කෝප් එකකට ගැලපෙන විදියට ඔයාට කැමති ටොපික් එකක්, ඔයා කැමති හොඳ රිසර්ච් ඒරියා එකකට අදාළ රිසර්ච් ටොපික් එකක් සිලෙක්ට් කරගන්න. ඉතින් මේක කරගෙන යනකොට විවිධ වර්ගයේ ඩිෆිකල්ටිස් අපි කියනවා අභියෝග වලට ඔයගලන්ට මුහුණ දෙන්න වෙනවා. මොකද ගොඩාක් වෙලාවට ඔයා තෝරගන්නේ විශේෂයෙන්ම AI ML සම්බන්ධ DL එක නැත්නම් deep learning machine learning සම්බන්ධ එකක් නම් ඔයා දන්නවා ගොඩාක් වෙලාවට ඔයාට data සම්බන්ධ ගැටලු ඇති වෙනවා. අපි බලමු කොහොමද මේ දේවල් හරියට එකතු කරගෙන මේ රිසර්ච් ටොපික් එක හරිය විදිහට සිලෙක්ට් කරගන්න කියන කාරණේ. right, මුලින්ම ඔයා රිසර්ච් ටොපික් එකක් සිලෙක්ට් කරගන්නකොට මුලින්ම බලන්න ඔයා කැමති ඩොමේන් එක මොකක්ද කියලා. දැන් අපි ගත්තොත් රිසර්ච් එකක් ගැන කතා කරනකොට ඔයාට රිසර්ච් එක කරන්න පුළුවන් හෙල්ත් ඩොමේන් එක යටතේ. එහෙම නැත්නම් ඇග්‍රිකල්චර්, එඩියුකේෂන් මේ වගේ එක එක ඩොමේන් වලට අදාළව විවිධ වර්ගයේ රිසර්ච් ඔයාලට දැන් ඉන්ටර්නෙට් එකට ගියොත් ඔයාලට කියවලා බලන්න පුළුවන් එක එක වර්ගයේ තියෙනවා. බොහෝ වෙලාවට ඔයගොල්ලෝ බලන්න දැනට මේ එක එක ඩොමේන් වල මොනවද දැනට තියෙන ප්‍රශ්න. එහෙම නැත්නම් problems, real world problems මොනවද කියන එක. එතකොට ඔයාලට පහසුවෙන් ඔයාලට ගැලපෙන රිසර්ච් එකක් ඔයා කැමති ඩොමේන් එක යටතේ හොඳ ටොපික් එකක් සිලෙක්ට් කරගන්න. මෙන්න මේ දැනට තියෙන ප්‍රොබ්ලම්ස් ඔයා හරියට බැලුවොත් ඔයාට අයිඩියා එකක් ගන්න හැකියාව තියෙනවා. ඊළඟට අදාළ ඩොමේන් එක සම්බන්ධව පොඩි රිසර්ච් එකක් ඔයගොල්ලෝ කරන්න ඕන. දැන් උදාහරණයකට හිතනවා এডুকেෂන් සම්බන්ධව රිසර්ච් එකක් කරන්න නම් ඔයාට ඉස්සෙල්ලා සිද්ධ වෙනවා මොනවද ඒකේ තියෙන අයිඩෙන්ටිෆයි කරගන්න වෙනවා රියල් වර්ල්ඩ් ප්‍රොබ්ලම්ස් මොනවද. දැන්ට ඒ දේවල් විසඳන්න මොනවද අනිත් රිසර්චර්ස්ලා කරලා තියෙන රිසර්ච්. එතකොට කොහොමද ඒවා මේ වෙනකොට විසඳලා තියෙන්නේ. එතකොට ඒවා ඉම්ප්‍රූව් කරන්න පුළුවන් දේවල්ද. එතකොට මෙන්න මේ දේවල් ගැන පොඩි රිසර්ච් එකක් කරන්න. එතකොට ඔයාට සම්පූර්ණ මේ ඩොමේන් එක ගැන අයිඩියා එකක් එනවා. ඊට පස්සේ ඔයාට තේරෙනවා කොහොමද මේක හරියට ෆ්ලෝ එකේ කරගෙන යන්නේ කියන කාරණේ. ඊළඟ කාරණේ තමයි ඔයාට කතා කරන්න පුළුවන් ඩොමේන් එක්ස්පර්ට්ස්ලාට. ඒ කියන්නේ මොකක්ද? දැන් ඔයා හිතනවා හෙල්ත් සම්බන්ධ එකක් කරනවා නම් විශේෂයෙන්ම ඔයා software engineering degree එකක් කරන කෙනෙක් නම් ඔයාට හෙල්ත් සම්බන්ධ අයිඩියා එකක් නැති වෙන්න පුළුවන්. එතකොට මොකද හෙල්ත් සම්බන්ධව කියන්නේ ඔයාට ඒ හෙල්ත් කියන ඩොමේන් එකේ එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි ඔයා. එතකොට ඔයාට සිද්ධ වෙනවා ඔයා සාමාන්‍යයෙන් ඩිසීස් එකක් නම් ඩිටෙක්ට් කරන්නේ. මේ ඩිසීස් එක සම්බන්ධව හොඳ අයිඩියා එකක් ගන්න ඔයාට එක්ස්පර්ට්ලා එහෙම නැත්නම් ડોක්ටර්ස්ලාට කතා කරන්න වෙනවා. අන්න ඒ වගේ ඔයාලට ප්‍රැක්ටිකලි ගිහිල්ලා මේ ඩොමේන් එක්ස්පර්ට්ලාත් එක්ක කතා කරන්න. එතකොට එයාලත් එක්ක කතා කරනකොට ඔයාලට හොඳ අයිඩියා එකක් එනවා. හරි මෙන්න මේ ටික තමයි මම කරන්නේ. මෙන්න මේවා තමයි මේගොල්ලෝ තියෙන ගැටලු. මෙන්න මේ විදිහට හොඳ අයිඩියා එකක් ගන්න හැකියාව තියෙනවා මේ එක්ස්පර්ට්ලාත් එක්ක කතා කරන එක හරහා. ඊට පස්සේ ඔයාලා මේ විදිහට කතා කරාට පස්සේ ඔයාලට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් හොඳ ප්‍රොබ්ලම් එකක්. එතකොට මේ ප්‍රොබ්ලම් එක 4 දෙනාට Google group එකේ ගොඩක් වෙලාවට 4 දෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් සමහර යුනිවර්සිටිස් වල 3 දෙනෙක් ඉන්නවා. ඒක යුනිවර්සිටි එකකින් යුනිවර්සිටි එකට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට අපි group එකක් ගමුකෝ 4 දෙනෙක් ඉන්න රිසර්ච් group එකක්. එතකොට මේ 4 දෙනාට කඩන්න පුළුවන් components හොඳ components 4ක් තියෙන විදිහේ problem එකක් අඳුරගෙන එතකොට මේ problem එක විසඳන්න පුළුවන් විදිය කොටස් 4කට කඩාගෙන ඔයාලට පුළුවන් ඔයාලගේ රිසර්ච් එකට අදාළ components ටික හරියට බෙදා ගන්න. ඊළඟ දේ තමයි මේක අනුව ඔයාලට රිසර්ච් topic එක ඊට පස්සේ ඔයාලට පුළුවන් තෝරගන්න.
හරි දැන් ඔයගොල්ලන්ට මෙතන වෙනවා මම උදාහරණයක් විදියට ඩොමේන් එක සිලෙක්ට් කරගෙන තියෙන ඔන්ලයින් එඩියුකේෂන්. එතකොට මම ඊට පස්සේ හොයලා බලනවා මොනවද key challenges මේ ඔන්ලයින් එඩියුකේෂන් වල තියෙන. මට තේරෙනවා ඊසිලි අපට එන්ගේජ් වෙන්න බැහැ ස්ටුඩන්ස්ලා එක්ක. මොකද ඒගොල්ලෝ සමහරලාට කැමරා ඔන් කරලා තියෙන පුළුවන්, කැමරා ඔෆ් කරලා තියෙන පුළුවන්. ඒතකොට එන්ගේජ්මන්ට් එක අඩුයි. එතකොට ස්ටුඩන්ස්ලාට තියෙන ඉගෙන ගන්න තියෙන මොටිවේෂන් එක ගොඩක් අඩු වෙන්න පුළුවන් මේ එන්ගේජ්මන්ට් එක අඩු නිසා. මෙන්න මේ වගේ ප්‍රශ්න key challenges අපිට අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ඩොමේන් එක්ස්පර්ට් කෙනෙකුට කතා කරන්න. සාමාන්‍යයෙන් ඒක ඔයාලගේ කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් වෙන්න පුළුවන්, ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. මේ විදිහට එහෙම නැත්නම් මේ විදිහට ඔන්ලයින් ඔන්ලයින් හරහා මේ ක්ලාස් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ විදිහට ඒගොල්ලොත් එක්ක කතා කරලා ඔයාලට අයිඩියාස් ගන්න පුළුවන්. කොහොම මොකද්ද වෙන්නේ, මොනවද තියෙන ප්‍රශ්න, ඒ විදිහට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ හරහා ඔයගොල්ලෝ කෝ ප්‍රොබ්ලම් එකක් මොකද්ද, එතකොට මේ කෝ එක මේක විසඳන්න පුළුවන්. ඕගොල්ලන්ට මොකද්ද මේ ප්‍රශ්නේ වෙලා තින්නේ, ඇයි මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ කියන එක ඔයාලට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. අන්නේ ඇති වෙන්න හේතු වෙන ප්‍රොබ්ලම් එක අඳුරගෙන ඔයාලට පුළුවන් එකට සොලියුෂන් එකක් දෙන්න. අන්නේ සොලියුෂන් එක ඔයාලට පුළුවන් ඔයාගේ ෆයිනලයිස් ටොපික් එක විදියට ගන්න. උදාහරණයක් විදියට මෙතන detecting and analyzing student emotion in virtual classroom using AI කියලා එකක් තියෙනවා. AI use කරලා අපිට පුළුවන් ස්ටුඩන්ට්ස් ලගේ ඉමෝෂන්ස් ඇනලයිස් කරන්න. එතකොට අන්න ඒ වගේ ඔයගොල්ලන්ට පුළුවන් හොඳ ටොපික් එකක් අයිඩෙන්ටිෆයි කරගන්න. මේක උදාහරණයක් විතරයි. එතකොට ඔයාලගේ ඩොමේන් එක අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. මේක ඊටාම සරල උදාහරණයක් තමයි මම පැහැදිලි කරේ. හරි. දැන් අපි ටොපික් එක තෝරලා ඉවරයි කියලා හිතන්න. හැබැයි තාමත් අපිට මේ ටොපික් එක යූස් කරලා අපේ රිසර්ච් එක ස්ටාර්ට් කරන්න බැහැ. මොකද හේතුව දැන් උදාහරණයක් විදිහට මම කලින් කිව්වා වගේම ඔයාගේ ටොපික් එක ඒක මැෂින් ලර්නින් ඩීප් ලර්නින් සම්බන්ධ එකක් නම් අනිවාර්යයෙන්ම ඩේටා කියන දේ අතිශය වැදගත්. මොකද ඔයාට ඩේටාත් එක්ක මොඩල් එකක් නම් ඔයා ට්‍රේන් කරන්න යන්නේ. එතෙන්දී ඩේටා කියන එක ඉතාම වැදගත් දෙයක්. මොකද ඩේටා නැතුව ඔයාට මේ වැඩේ කරන්න බෑ. ඔයාගේ රිසර්ච් එක කොච්චර හොඳ වුණත් ඔයාගේ රිසර්ච් ටොපික් එක කොයිතරම් හොඳ වුණත් ඔයාට බෑ ඩේටා නැතුව මේක කන්ටිනියු කරන්න. දැන් ඔයා බලන්න ඕන ඔයා මේ සිලෙක්ට් කරපු ටොපික් එකට අදාළව හරියට ඩේටා තියෙනවද කියන එක. ඩේට තියෙනවද නැද්ද මේක අතිශය වැදගත්. ඩේට නැත්තම් කොච්චර හොඳ ටොපික් එකක් වුණත් ඔයාට කන්ටිනියු කරන්න බැහැ. මොකද ඒක අනිවාර්යෙන් ඔයා මැද්දදී ගොඩාක් දුෂ්කරතාවලට මුහුණ දෙනවා. මොකද මේ ඩේටා නැති ප්‍රශ්න නිසා. ගොඩක් වෙලාවට ඔයා පැනල් වලට ගියාමත් ඒගොල්ලෝ අහනවා හරි මේ ඩේටා ලංකාවේ ඩේටා නෙවෙයිනේ. මේවා වැලිඩේට් කරන්නේ කොහොමද? මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් මේක ඉස්සරහට කරගෙන යන්න අපහසු වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ඩේටා අවේලබිලිටි එක හොඳට චෙක් කරලා බලන්න ඕනේ. ඒ වගේම ලිටරචර් රිවිව් එකක් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා බලන්න ඕනේ හරි දැන් ඩේටා තියෙනවා නම් මේකත් එක්ක ඔයා බලන්න ඕනේ මේ ඩේටා හරහා දැනට ලෝකේ මොනවද මේක විසඳන්න දීලා තියෙන solutions. එහෙම නැත්නම් දැන්ට මොන හරි සිස්ටම් එකක් හදලා තියෙනවද? එතකොට ඒ වගේ මොනවද ඒගොල්ලෝ කරලා තියෙන්නේ? ඒ වගේ මොනවද තියෙන weak points? එහෙම නැත්නම් මොනවද ඒවා අපිට improve කරන්න මොනවද කරන්න පුළුවන්? මෙන්න මේ වගේ පොඩි quick literature review එකක්. ඒ කියන්නේ quick review එකක් ඔයාලට කරන්න වෙනවා. මොකද එතකොට තමයි ඔයාලට මේ domain එකේ මේවා select කරගත්ත topic එක වටේ හොඳ idea එකක් ඔලුවට යන්නේ. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් සුපර්වයිසර් ඔයගොල්ලන්ගේ සුපර්වයිසර්ස්ලත් එක්ක කතා කරන්න පුළුවන්. එතකොට මොනවද වැඩි දියුණු කරන්න ඕනේ? එතකොට දැන් ඔයගොල්ලෝ කම්පෝනන්ට්ස් වල බෙදා ගන්නවා නම් ඒක හැමෝටම අවුරුද්දක ස්කෝප් එකක් තියෙන විදිහට බෙදා ගන්න ඕනේ. එතකොට හතර දෙනාම දැන් මේ ගැන හොඳ ලිටරචර් රිවිව්ස් එක රිසර්ච් පේපර්ස් හැම දෙයක්ම කියවලා ඇවිල්ලා තියෙන්නේ. මේ නිසා හොඳ අයිඩියා එකක් තියෙනවා ඔළුවේ. හරි මෙන්න මේ දේවල් තමයි දැන්ට තියෙන්නේ. මෙන්න මේ විදිහට මේක ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. අපි ඩේටා තියෙන්නේ අපේ ඩේටා සෙට් එක මෙන්න මේ විදිහේ ඩේටා සෙට් එකක්. අපි කොහොමද මේක කරන්න ඕන කියන එක ගැන හොඳ අයිඩියා එකක් දැන් ඔයාලට තියෙනවා. ඊට පස්සේ ඔගොල්ලෝ බලන්න ඕන ඔයගොල්ලෝගේ සිලෙක්ට් කරගන්න ටොපික් එක ඒ වගේමයි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝගේ ඇකඩමික් එක්ස්පෙක්ටේෂන් වලට ගැලපෙනවද නැද්ද කියන එක. මොකද සමහර වෙලාවට ස්පෙෂලායිසේෂන් තියෙනවා. සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින්ග් ස්පෙෂලායිසේෂන් එකේදී බලන දේවල් ටිකක් තියෙනවා. එතකොට ඒවට අදාළද ඔයාලා මේ කරන දේවල්. එතකොට ඩේටා සයන්ස් නම් ඒ සයිඩ් එකට අදාළද, සයිබර් නම් ඒ සයිඩ් එකට අදාළද කියන එක ගැනත් ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනි මේ ටොපික් එක සිලෙක්ට් කරද්දී. රයිට් මේ මං උදාහරණයක් මේ දීලා තියෙන්නේ. එතකොට මෙතන නම් අර විදියටම CNN වලින් අපිට පුළුවන් ඉමෝෂන් ඩිටෙක්ට් කරන්න. ඒ කියන්නේ මේක අතිශය සරල එකක්. මේක එතකොට data strategy මොනවද අපිට use කරන්න පුළුවන්. එතකොට ඒක අනුව අපිට result එක කොහොමද ගන්න පුළුවන් කියන එක තමයි මේ දීලා තියෙන්නේ. හරි ඊට පස්සේ novelty. මෙන්න මේතෙන්දී ගොඩක් අයට idea එකක් නැහැ මොකද්ද මේ novelty එකක් කියන්නේ. සමහරව හිතනවා මේ ගොඩක් වෙලාවට ස්ටුඩන්ට්ස්ලා හිතන දෙයක් තමයි මේ novelty එකක් කියන්නේ දැනට ලෝකේ කරලා නැති දෙයක් කරන එක කියලා. නෑ එහෙම නෙවෙයි. ඇත්තටම මේ novelty කියන්නේ ඔයගොල්ලෝ අංක එක ඔයගොල්ලෝගේ 4 දෙනෙක්ගේ group එකක් නම් මේ group එකේ 4 දෙනාටම novelty එකක් තියෙනවා තමන්ගේ component එක යටතේ. එතකොට මේ component එකේ
ඒකැන මේ නවල්ට එකක් කියන මොනහරි ඔරිජිනල් වර්ක් එකක් ඔගොල කරන්න ඕනෙකි මේ කියන්නේ සාමාන්‍යෙන් දැනට ඔගොල රිසර්ච් පේපර්ස් සිලෙක් කරට පස්ස වාට පුළුවන් අයිඩෙන්ටිෆයි කරගන්න හරි මේ රිසර්ච්ක මෙ මේ විදිර කල තින මේක මෙන්න මේ විදිර කර තව ඉම්පරූ කරන්න පුළුවන් අන්නේ ඉම්පරූ කරන මෙතඩ් එක මොකක්ද ඒක නවල්ට එක හරිද එතකොට ඔයාගේ විදියට කොහොමද මේ සොලියෂන් එක විසඳන්නේ දැනට තියෙන දේවල් රිසෝසස් යස් කරලා හරිද දැන් ටෙක්නිකලි ගත්තොත් ඔයගොල්ලෝ සමහරවිට අලුතෙන් ඇල්ගොරිතම් එකක් ලියන්න පුළුවන් එහෙම නැත්නම් මොඩල් එකක් ට්‍රේන් කරනවා නම් ඒ මොඩල් එක ට්‍රේන් කරන විදිය වෙනස් වෙන්න පුළුවන් කොම්පොනන්ට් එක කොහොමද කරන්නේ කියන එක ඔයගොල්ලෝ වෙනස් විදියට කොහොමද මේක ඉස්සරහට ගෙනියන්නේ අන්න ඒක තමයි නවල්ටි එක කියන්නේ එහෙම නැතුව දැන් දැනට ලෝකෙ කිසිම කෙනෙක් කළා නැති එකක් කරනවා කියන එක නෙවෙයි ඔයා රිසර්ච් පේපර්ස් කීපයක් කියවලා ඔයාට හොඳ අයිඩියා එකක් යනවා ඊට පස්සේ දැන් කොහොමද මේ නවල්ටි එක සිලෙක්ට් කරගන්නේ කියන එක ගැනනේ ගොඩාක් අයට තියෙන ප්‍රශ්නේ අංක එක දැන් අපි සිලෙක්ට් කරලා තියෙන ටොපික් එක ඔයා මොකද්ද කරන්න ඕනි කියවන්න රිසර්ච් පේපර්ස් කීපයක් අරගෙන රිසර්ච් පේපර්ස් කීපයක් කියවන්න ඊට පස්සේ ඔයාලා බලන්න මේ සිමිලර් ඔයාලගේ මේ ප්‍රොබ්ලම් එක හා සමාන මේ සිමිලර් ප්‍රොබ්ලම්ස් කොහොමද මේ වෙනකොට කලින් රිසර්චර්ස්ලා විසඳලා තියෙන්නේ කියන එක ඊට පස්සේ ඒකෙන් අයිඩෙන්ටිෆයි කරගන්න මොනවද මිසින් පොයින්ට්ස් ඒ කියන්නේ ඒගොල්ලෝ සහ සමහර වෙලාවට මේ රිසර්ච් පේපර්ස් වල කියලා තියෙනවා මෙන්න මේ විදියට කරලා මේක ඉම්ප්‍රූව් කරන්න පුළුවන් නම් හොඳයි කියලා අන්න ඒ වගේ පොයින්ට්ස් මොනවද කියන එක ගැන පොඩ්ඩක් ඕගොල්ලෝ අඳුරගන්න ඕනි ඊට පස්සේ ඔයාලට පුළුවන් අලුත් ටෙක්නික් එකක් හරි මොඩල් එකක් හරි අලුත් ෆීචර් එකක් හරි ඒකට ඇඩ් කරලා ඒක වාට පුළුවන් නවල්ට එකක් විදියට ඉස්සරහට ගේන්න හරි මෙන්න මේක තමයි සරලව නවල්ට එකක් කියලා කියන්නේ එතකොට නවල්ටි එක හරහා ඔයාලට පුළුවන් ආක රිසර්ච් එක මේක ඉතාම වැදගත් මොකද ඔයගොල්ලෝගේ රිසර්ච් එක රිසර්ච් පේපර් එකක් විදියට ඉස්සරහට ඔයාලා පබ්ලිෂ් කරන්න ඉනවා නම් නවල්ටි එක ඉතාම වැදගත් මොකද නවල්ටි එකක් තියෙනවා නම් මේ රිසර්ච් පේපර් එක අපිට ඉතාම පහසුවෙන් ඇක්සෙප්ට් කරගන්න පුළුවන් ඒක කන්ෆරන්ස් එකකින් හෝ ජර්නල් එකකින් හරිද ඊට පස්සේ දැන් මේ උදාහරණයක් විදිහට මම දීලා තිනවා ඩිෆරන්ට් කම්පොනන්ට්ස් අපි අර අපි කලින් කතා කරපු එක කොහොමද කම්පොනන්ට්ස් වලට බෙදලා තියෙන්නේ facial expression detect කරනවා එක්කෙනෙක් real time monitoring system එකක් තව එක්කෙනෙක් හදනවා emotion analytics dashboard එකක් හදනවා adaptive feedback module එකක් හදනවා එතකොට මේ වගේ මේ අතරේ කොහොමද නවල් පාට් එකක් ඉම්පලිමෙන්ට් කරන්නේ කොහොමද මේ රියල් ටයිම් මොනිටරින් සිස්ටම් එක හදන්නේ කොහොමද අලුත් විදිහේ අලුත් ක්‍රමයකට මේක දෙන්නේ අන්න ඒක තමයි ඔයගොල්ලන්ගේ නවල්ටි එක වෙන්න ඕනේ හරිද හරි මෙන්න මේක තමයි ඊට පස්සේ common mistake to avoid තාම වැදගත් අංක 1 ඔයගොල්ලෝ ටොපික් එකක් සිලෙක්ට් කරන්න යන්න බෑ ඒ ටොපික් එක ට්‍රෙන්ඩින් නම් ඒ කියන්නේ ට්‍රෙන්ඩින් දැන් උදාහරණයක් විතර මේ වෙනකොට AI ML DL ගොඩක් ට්‍රෙන්ඩින් ටොපික්ස් ඒවා ට්‍රෙන්ඩින් වුණු හරියටම ඔයගොල්ලෝ ඒවා සිලෙක්ට් කරන්න යන්න එපා මොකද සමහර වෙලාවට ඊටත් වඩා ඔයාලා හොයලා බැලුවොත් හොඳ ඔයගොල්ලන්ට කරන්න පුළුවන් හොඳ ටොපික්ස් තියෙන්න පුළුවන් මම කියන්නේ ඒක කරන්න එපා කියලා හැබැයි ඔයාලට පුළුවන් තව හොයලා බලන්න අරව ගැන විතරක් නෙවෙයි තව දේවල් හොයලා බලන්න එතකොට හොඳ ටොපික්ස් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් ස්පෙෂලි ඔයාලට පුළුවන් ගිහිල්ලා කට්ටියත් එක්ක කතා කරන්න ඔය ඩොමේන් එකක් සිලෙක්ට් කරගත්තා මේ ඩොමේන් එක්ස්පර්ට්ලත් එක්ක කතා කරන්න එතකොට ඔයාලට හොඳ අයිඩියා එකක් එනවා ඊළඟට ignoring the need for data availability මෙන්න මේක ගොඩාක් ස්ටුඩන්ට්ස් ලගේ තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලෝ මේ ඩේටා ගැන මොකද සාමාන්‍ය රිසර්ච් එකක් කරන්න යනකොට සමහරවිට අයිඩියා එකක් නැහැ මේක ගැන මොකද ඒක හේතුව ඒගොල්ලෝ හිතනවා මොනවා හරි ඩේටා ටිකක් දාලා අපිට මේ මොඩල් එක ට්‍රේන් කරන්න පුළුවන් කියලා හැබැයි ඔයගොල්ලෝ විශේෂයෙන්ම ML සහ මැෂින් ලර්නින් ඩීප් ලර්නින් සම්බන්ධ එකක් නම් ඔයා කරන්නේ ඩේටා සම්බන්ධව අතිශය හොයලා බලන්න මොකද ඒක තාම වැදගත් හරි මොකද ඩේටා නෑ කියන්නේ ඔයාට ඔයාගේ ටොපික් එක කොච්චර හොඳ වුණත් කරගෙන යන්න බෑ මොකද ඩේටා තමයි අංක 1 ඒ වගේ AI ML DL වගේ එකක ඩේටා සම්බන්ධව නම් ඔයා දේවල් කරන්නේ අතිශය වැදගත් ඩේටා ඉස්සෙල්ලා බලන්න ඩේටා තියෙනවද කියලා ඊට පස්සේ තමයි අනිත් ඒවා ඔයා බලන්න ඕනේ ටොපික් එක සිලෙක්ට් කරගන්නවද නැද්ද කියන එක පවා ඊට පස්සේ not getting early feedback කියන්නේ ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට සමහර වෙලාවට data නැහැ ඊට පස්සේ ඔයගොල්ලෝ select කරගන්නවා topic එකක් ඊට පස්සේ ඒක supervisor ට දැනුම් දෙන්නේ පස්සේ ඒ වගේ ප්‍රශ්න වෙනවා නැත්තම් team එකේ 4 දෙනා අතර communication එකක් හරියට නැහැ මේ දේවල් කරන්න එපා මොකද ඔයගොල්ලෝගේ හැම component ඔය component හතරෙම එකතුව තමයි final research එකේ අලුත් අවසාන output එක විදියට එන්නේ එතකොට ඔයගොල්ලෝ 4 දෙනා හරියට communicate කරලා හරි පිළිවෙලට හරි flow එකකට මේ දේ හදාගන්න එහෙම වුණොත් ඔයාලට පුළුවන් මේක සක්සස්ෆුල් රිසර්ච් එකක් අරගෙන ඉස්සරහට ගෙනියන්න. හරිද? ඒ කියන්නේ මේක යුනිවර්සිටි ලෙවල් එකකින් පස්සෙත් ඔයාලට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඔයගොල්ලෝ හරියට මේවා ප්ලෑන් කරලා කරොත් ඒ නිසා මේ හැම වෙලේම ෆීඩ්බැක් ගන්න. ඔයගොල්ලෝ සමහර වෙලාවට රිසර්ච් එක පටන් ගත්තම අපි ඉස්සරහට මේ ගැන කතා කරමු. ඔයගොල්ලෝ රිසර්ච් එක කරගෙන යනකොට ඔයගොල්ලෝ එක එක තියෙනවා ස්ටෙප්ස්. ඒ කියන්නේ එක එක ඔයගොල්ලන්ගේ පළවෙනි
ෆ්‍රන්ට් එන්ඩ් ඔයගොල්ලෝ ඩිසයින් කරනවා බෑක් එන්ඩ් ඩිසයින් කරනවා මේ හැම වෙලාවකදීම ඔයගොල්ලෝ යන්නේ ඩොමේන් එක්ස්පර්ට් ළඟට ගිහිල්ලා ඒගොල්ලොත් කතා කරන්න අපි මෙන්න මේ විදියට කරලා තියෙනවා මේක ඕකේද ඒ වගේ හැම වෙලෙම ෆීඩ්බැක්ස් ගන්න. ඒ ෆීඩ්බැක් එක තමයි ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ රිසර්ච් එක වෙනස් කරන්නේ. ඒ කියන්නේ අලුත් දේවල් ඒකට ඇඩ් කරන්නේ අයින් කරන්නේ ඔයගොල්ලෝ කරපු දේවල්. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මෙන්න මේ පාර්ට් එක ඔයාලා කරලා තියෙන විදිය වැරදි. මේ පාර්ට් එක තමයි අලුතෙන් ඇඩ් කරන්න ඕන. මෙන්න මේ වගේ හොඳ අයිඩියා එකක් ඔයාලට ගන්න පුළුවන්. Selecting components that can't be completed in 1 year. සමහර වෙලාවට ස්ටුඩන්ට්ස්ලා සිලෙක්ට් කරනවා අවුරුද්දක් ඇතුළත අපිට කරන්න බෑ. මේක නම් ගොඩක් වෙලාවට සුපර්වයිසර්ස්ලාත් එක්ක කතා කරනකොට ඒගොල්ලෝ කියනවා ඒ නිසා ඉතින් වඩා හොඳයි ඒ සුපර්වයිසර් ලෙවල් එකට යන කලින් ඕගොල්ලන්ටම ඕගොල්ලෝ අඳුරගත්තොත් මෙන්න මේක අවුරුද්දක් ඇතුළත කරන්න බෑ කියන එක ඔයාලා අයිඩෙන්ටිෆයි කරගන්න නම් ඒ වගේ ඒවා සිලෙක්ට් කරගන්න එපා. මොකද ඕගොල්ලන්ට අවුරුද්දක කාලයක් හම්බෙන්නේ බොහෝ වෙලාවට රිසර්ච් එක විතරක් නෙමෙයි තියෙන්නේ ඉන්ටර්න්ෂිප් එක කරනවා වෙන්න පුළුවන්. එතකොට තව මොඩියුල්ස් තියෙනවා වෙන්න පුළුවන්. මේ ඔක්කොමත් එක්කනේ මේක කරන්න වෙන්නේ. එතකොට ඔයාලා බලන්න ඒවා ඔක්කොම බැලන්ස් කරගෙන අවුරුද්දක කාලයකට ස්කෝප් එකකට ගැලපෙන විදිහට කොහොමද ඔයගොල්ලන්ගේ කම්පොනන්ට්ස් කඩාගන්නේ කියන කාරණේ. ඊළඟට අනිත් විශේෂ දේ ගොඩක් අය කොස්ට් එක සහ රිසෝසස් ගැන හිතන්නේ. මොකද සමහර ටොපික්ස් තියෙනවා ඒ ටොපික් එක ඔයගොල්ලෝ සිලෙක්ට් කරගත්තට ඔයගොල්ලන්ට තනියෙන් කරගෙන යන්න බෑ. මොකද ස්පෙෂලි එක්ස්ටර්නල් රිසෝසස් එක්ස්ටර්නල් පර්සන් ඒ කියන්නේ එක්ස්ටර්නල් එක්ස්පර්ට්ලාත් එක්ක ඔයගොල්ලන්ට එකතු වෙලා වැඩ කරන්න වෙන විශේෂයෙන්ම හෙල්ත් ඩොමේන් එකේ ඔයා හෙල්ත් ඩොමේන් එකේ නම් කරන්නේ එතකොට ඩොක්ටර්ස්ලාත් එක්ක එකතු වෙන්න වෙනවා ඒ වගේම ඇග්‍රිකල්චර් ඩොමේන් එකේ නම් ඔයාලට ඒ සම්බන්ධ ෆීල්ඩ් එකට ගිහිල්ලා වැඩ කරන්න වෙනවා මෙන්න මේ වගේ දේවල් ගැනත් ඕගොල්ලෝ හිතලා බලන්න ඕනි. මොකද සාමාන්‍යයෙන් අපි ඉන්ටර්නෙට් එකේ විතරක් කියවලා ඔයාලා සමහර විට රිසර්ච් එකක් ගිහිල්ලා රිසර්ච් කියවලා ඔයගොල්ලෝ සිලෙක්ට් කරගන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ මෙන්න මේවා ගැනත් අයිඩියා එකක් තියාගන්න. එතකොට කොස්ට් එක ගැන ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේ සමහර මොඩල්ස් තියෙනවා ඔයගොල්ලන්ට මේවා ඩිප්ලොයි කරන්න කියන හොස්ට් කරන්න වෙනවා. එතකොට ඒවට යන කොස්ට් එක කොච්චරද? සමහර උපකරණ සමහර රිසර්ච් කරගෙන යනකොට ඔයගොල්ලන්ට ඒවට අදාළ වෙන වෙනම උපකරණ ගන්න වෙනවා. එතකොට ඒවට කොච්චර කොස්ට් එකක් යනවද? ඒව ඔයගොල්ලන්ට දවල් සාමාන්‍යයෙන් සමහර ඩ්‍රෝන් සම්බන්ධ කරනවා. එතකොට ඩ්‍රෝන් එකක් ගන්න වෙන අවස්ථා තියෙනවා. එතකොට අන්න ඒ වගේ අවස්ථා කොහොමද ඔයගොල්ලෝ මැනේජ් කරගන්නේ? මෙන්න මේ දේවල් ගැනත් හරියට හොඳට හිතලා බලන්න මේ ටොපික් එක සිලෙක්ට් කරද්දී. හරි. මෙන්න මේ දේවල් ටික තමයි විශේෂයෙන් මට කියන්න ඕනේ. ඉතින් අපි edu exam එක හරහා විශේෂයෙන්ම ඉස්සරහට මේ රිසර්ච් වීඩියෝ සීරීස් එකක්ම ගේනවා. එතකොට ඕගොල්ලන්ට හොඳ අයිඩියා එකක් එනවා කොහොමද ප්‍රොපෝසල් එකක් ලියන්නේ, කොහොමද ප්‍රොපෝසල් එක ඉස්සරහට ප්‍රෙසන්ට් කරන්නේ. එතකොට මොඩල් එකක් ට්‍රේන් කරනවා නම් ඒව කොහොමද කරන්න ඕන, ඩේටා සම්බන්ධ ප්‍රශ්න කොහොමද විසඳගන්නේ. එන්ටයර් අපි රිසර්ච් එකක් පටන් ගන්න තැන ඉඳන් අවසාන වෙනකම් මේ හැම දෙයක්ම අපි edu exam එක හරහා කතා කරන්න දැන් තීරණය කරලා තියෙනවා සහ සූදානමින් ඉන්නවා. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක ඔයගේ යාළුවන්ටත් ෂෙයා කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මං හිතනවා ඕගොල්ලන්ට අයිඩියා එකක් එන්නේ නැති කියලා කොහොමද හරි විදියට ටොපික් එකක් සිලෙක්ට් කරගන්නේ කියන කාරණේ. ඉතින් හරියට ටොපික් එක සිලෙක්ට් කරගන්න හිමුණොත් ඔයාට ඉතාම ආසාවෙන් මේ අවුරුද්දේ ඔයාගේ රිසර්ච් එක හරි විදියට ගොඩ දාගන්න පුළුවන්. මොකද ඔයාට හොඳ අයිඩියා එකක් මේ ටොපික් එක හරහා තියෙන නිසා. අංක 1 අන්න ඒදී ඔයාගේ ටොපික් එක ගැන හොඳ අයිඩියා එකක් ඔයා තියාගන්න. ඒක වටේ තියෙන දේවල් ගැන. ඒ කියන්නේ ඔයා ගිහලා එක්ස්පර්ට්ලාත් එක්ක කතා කරලා ඔයාගේ කම්පොනන්ට් එක ඔයා බෙදාගත්තට පස්සේ කම්පොනන්ට් එක තව රිසර්ච් කරන්න මොනවද මේ ඒකේ නොලෙජ් එක පුළුවන් තරම් ඔයා ගන්න. එතකොට ඔයාට පුළුවන් මේක කිසිම ප්‍රශ්නයක් නැතුව ගොඩ දාගන්න සහ හොඳින් මතක තියාගන්න රිසර්ච් එකක් විශේෂයෙන්ම software engineering මේ IT field එකේ රිසර්ච් එකක් කරනවා කියන්නේ මොකක් හරි සිස්ටම් එකක් ගහලා පැනල් එකක් ඉස්සරහ කියලා ප්‍රසන්ට් කරනවා නෙවෙයි. ඔයා අනිවාර්යයෙන්ම මේ රියල් වර්ල්ඩ් එකේ මොකකට හරි උත්තරයක් දෙන්න ඕනි. එතකොට තමයි ඒක හරි විදියට රිසර්ච් එකක් වෙන්නේ. ඉතින් මේ දේවල් ගැන මම හිතනවා ඔයාට හොඳ අයිඩියා එකක් එන්න තියෙනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් ඉස්සරහදී හම්බෙමු.